ආර්ථිකය, දේශපාලනය, සමාජය සියල් සපිරි සතියක සංවාදය. Max Bistocks. අයිබෝවන් සුබ උදෑසනක්. ඉතින් ඉරිදා උදෑසන 9 වෙනකොට ඔන්න අදත් අපි ඇවිල්ලා ඉන්නවා Max Bistock ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් අපි කිව්වහම ඔයා දන්නවා අද දවසේ අපි කතා බහ කරන්න යන මාතෘකාව මොකක්ද කියලා. සමහරලාට දන්නෙත් නැතුව ඇති. ගිය සතියේ වැඩසටහන ඇහුවනම් ඔබ දන්නවා අද දවසේ අපි කතා බහ කරන්නේ මොන මාතෘකාවද, කාත් එක්කද කතා කරන්න කියලා. ඉතින් මේ දේවල් ගැන කියන්න කලින් මතක් කරන්න ඕන බිස්ටෝක් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනකොට තියෙන ප්‍රශ්න පිළිබඳව ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක්ස්පර්ට් කෙනෙක් එක්ක කතා බහ කරන පැය දෙක. ඉතින් මම මුලින්ම සඳහන් කර ආකාරයට ගිය සතියේ අපි කතා බහ කරන්න පටන් ගත්තා ඕස්ට්‍රේලියාවේ ලීගල් සිස්ටම් එක ගැන. ඉතින් අද දවසෙත් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ මාතෘකාව ඇතුළෙම දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් මේ වැඩේට වෙනද වගේම මාත් එක්ක ඉන්නවා බියොන් accountants. ඒ විතරක් නෙවෙයි. වෙනද වගේම අදත් ඇවිල්ලා ඉන්නවා TrueBridge Barristers and Solicitors හි කළමනාකාර අධ්‍යක්ෂිකා නීතිඥ නීෂා නන්දසේන. ආයුබෝවන් නීෂා. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. බොහොම සන්තෝෂයි අමිල නැවත එන්නම් එච් එක ගැන. ආයෙත් නම් වෙනවා. තව සති 3ක් අපිට තියෙනවා කතා කරන්න දේවල්. ඉතින් නීෂා කොහොමද පහුගිය සතිය? කාර්යබහුලයිද? ඔව් මම දැන් මගේම law firm එක පටන් ගත්තා. Congratulations. Thank you so much. දැන් ඒ ගැන ඔක්කොම ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා. මං හරිම ආසාවෙන් තමයි මට කාලයක් තිස්සේ තිබිච්ච සිහිනයක් තමයි මගේම law firm එක පටන් ගැනීම. දැන් ඒක සාර්ථකයි. හොඳයි. මේ සුබ පණිවිඩයත් එක්ක තමයි ඉතින් එහෙනම් අද දවසේ මේ ආකාරයට Max Bistock ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න සූදානම් වෙන්නේ. එහෙමනම් ඉතින් කතාව පටන් අරගන්න කලින් අපි යමු කෙටි බ්‍රේක් එකකට. සින්දුවක් අහලම කතාව ඉස්සරහට කරගෙන යමු. හොඳයි. බ්‍රේක් එකෙන් පස්සේ ඔන්න දැන් සූදානම් වෙන්නේ අද දවසේ කතා බහ ආරම්භ කරන්න. ඉතින් වැඩසටහන ආරම්භයේදීම මම සඳහන් කරා අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට තියෙන ලීගල් ප්‍රොටෙක්ෂන් එක කොහොමද තමන්ගේ ව්‍යාපාරයක් කරනකොට එහෙමත් නැත්නම් එදිනෙදා කටයුතු වලදී. විශේෂයෙන්ම පළවෙනි එපිසෝඩ් එක ඇතුළේදී අපි කතා බහ කරා wills, advance care directives and power of attorney කියන සබ් ටොපික් එක පිළිබඳව ඉතාමත් ගැඹුරින් අපි කතා බහ කරා පසුගිය සතියේ. ඉතින් අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ දෙවෙනි එපිසෝඩ් එක විදියට estate matters and disputes කියන සබ් ටොපික් එක පිළිබඳව. මේ ටොපික් එක ඇතුළේදී අපි අත් වශයෙන්ම කතා බහ කරන්න සූදානමින් ඉන්නවා යම්කිසි කෙනෙකුගේ මරණයෙන් පස්සේ කොයි විදියටද තමන් ඒ භාවිතා කරපු will එක ඒ දේවල් කොයි ආකාරයටද ක්‍රියාත්මක වෙන්නේ කියන මාතෘකාව පිළිබඳව ඉතාමත් ගැඹුරින්. ඉතින් නීෂා මං කැමති මුලින්ම දැනගන්න අද දෙවෙනි ටොපික් එක විදියට ඇයි මේ ටොපික් එක තෝරගත්තේ estate matters and disputes කියන මාතෘකාව? ගොඩක් වෙලාවට wills ලිව්වට පස්සේ ගොඩක් wills වල වැරදි තියෙනවා. ඉතින් මං හිතනවා ගොඩක් හොඳයි කියලා අපේ අසන්නන්ව දැනුවත් කරොත් ඇයි disputes ඇති වෙන්නේ? wills ලිව්වම ලියලත් ඇයි එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ? අපි ඒ ගැන අද සාකච්ඡා කරමු. හොඳයි. දැන් මම කතාව මුලින්ම පටන් අරගන්න නීෂා මං කැමතියි මෙන්න මෙහෙම අහන්න. අපි දැන් මේ estate matters ගැන කතා කරනකොට අපිට නිතරම ඇහෙන දෙයක් තමයි estate administrations කියන වචනය. මේ දේ. එතකොට මොකද්ද මේ estate administration කියන එක කියන්නේ? මොකක්ද ඇත්තටම estate administration කියන්නේ? ඒක ලොකු පරාසයක් දක්වා විහිදෙනවා. මොකද will එකක් ගෙනාවට පස්සේ ලෝයර්ගේ වැඩ කටයුතු, ඒ වගේම එක්සිකියුටිව්ගේ වැඩ කටයුතු, ඊට පස්සේ අපි කතා කරනවා රෙජිස්ට්‍රි එකත් එක්ක, probate registry supreme court එකේ ඒගොල්ලොත් එක්ක සහ අන්තිමට probate එක ලබා ගැනීම දක්වා එතනනුත් ඉවර වෙන්නේ නැහැ. probate සහතිකය ලැබුණාට පස්සේ තමයි අපි බැංකුවට ඉදිරිපත් කරලා බැංකුවේ සල්ලි ටික ගෙන්න ගන්න. ඔව් පුංචි බාධා කිරීමක් කියන probate සහත්
ඒක කියන එකට අපි සිංහලෙන් කියන වචනෙත් අපිට කියන්න පුළුවන් නම් නීෂට ෆැමිලිය නම් ඒ වචනෙට අපිට නැත්තම් අපිට පස්සේ කොහෙල කියන්න පුළුවන්. මොකද සමහරලාට මේ අපි මැටර්ස් ගැන කතා කරනකොට සමහර වචන අපේ ශ්‍රී ලාංකිකයන්ට ඉච්චරටම සමීප නැති වෙන්න පුළුවන්. අපි ඒක පසුවට කතා කරමු. අපි දැන් කතා කරමින් සිටියේ ස්ටේට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන එක. ඊට පස්සේ අඩ්මිනිස්ට්‍රාතිකාර බලපත්‍රය කියලා සිංහලෙන් කියනවා letters of administration වලට. ලංකාවෙත් හැබැයි probate කියලා තමයි පාවිච්චි කරන්නේ බලපත්‍රය. සිංහලෙන් කියනවා නම් probate බලපත්‍රය ලබා ගැනීම. එතකොට ඒ වගේම ඒකේ disputes තිබුණොත් අපි ඒක ලබා ගන්න යන අවස්ථාවේදී යම් පාර්ශවයකට ආරංචි වුණොත් මේ පුද්ගලයා මිය ගියා. මට අයිතියක් තියෙනවා එයාගේ බූදලෙන් යම් කොටසක් ලබා ගන්න. එහෙනම් මං කරන්නේ ඒකට මොනවා හරි විරෝධතා ඉදිරිපත් කරගෙන ඉන්න පුළුවන්. අපි අද කතා කරන්න හිතුවා මොන වගේ ප්‍රශ්න ඇති වුණාමද ඒ වගේ විරෝධතා ඉදිරිපත් කරගෙන එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ වෙනත් පාර්ශවයක් කොයි විදිහටද විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. පුළුවන්. එතකොට මුලින්ම කල්පනා කරොත් disputes ඇති වෙන්නේ ඇයි? right? සමහර වෙලාවට ඒ මහත්තයා හරි පුද්ගලයා බිරිඳට ලියන්නේ නැතුව වෙනත් කෙනෙකුට ලියලා හරි දරුවන්ව බාල වයස්කාර දරුවන්ට ලියන්නේ නැතුව එයා ලියලා තියනවා වෙන කාට හරි. එතකොට දැන් අලුත්ම නීතිය දැන් ජනවාරි 1 වෙනිදා 2025 නීති තද කරලා තියෙනවා. අලුත්ම නීතියක් අනුව. එතකොට දරුවන්ට පුළුවන් දරුවන්ගේ අයිතිය ඉල්ලගෙන එන්න ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත සුභසිද්ධිය ඒ වගේම විශේෂයෙන් බිරිඳව අයින් කරන්න බෑ. කියන්නේ බිරිඳව අයින් අධිකරණයට තමයි හැම වෙලේම සම්පූර්ණ බලතල තියෙන්නේ. මේක සාධාරණ ඉදිරිපත් කිරීම අපි කියමු බිරිඳ යනවා අධිකරණය හමුවට. ගිහින් කියනවා මේ මගේ මහත්තයා මට දීලා නැහැ කිසිම දෙයක් මේ විල් එකකින්. එතකොට අධිකරණය බලනවා මොකද ඒකේ තමයි අපි කියන්නේ family provision claim කියලා. ඒ කියන්නේ අධිකරණය විසින් දරුවන්ට භාර්යාවන්ට හිමිකම තහවුරු කරලා තියෙනවා. හරි. එතකොට දැන් ඉස්සර දැන් සාමාන්‍යයෙන් දේපල බෙදී යන විදිහ මම පස්සේ කතා කරන්නම්. එතකොට බිරිඳගේ කොටස යාව දික්කසාද කරලා නැත්නම් හරි එයාට යාගේ කොටස ලැබෙනවා. ඒ කියන්නේ නීෂා දැන් හිතන්නකෝ ස්වාමි පුරුෂයා නීත්‍යානුකූලව විල් එකකින් බිරිඳට හෝ දරුවන්ට පවරලා නැහැ දේපල. ඔව්. හැබැයි නමුත් අධිකරණයට පුළුවන් අධිකරණයේ තියෙන බලතල පාවිච්චි කරලා ඒ නීත්‍යානුකූල බිරිඳට සහ දරුවන්ට හිමි කොටස ලබා දෙන්න. ඒක හැබැයි මම විශේෂයෙන් කියන්න ඕනේ ඒක ඒ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් වෙච්ච කරුණු කාරණා අනුව අධිකරණය විසින් අධිකරණයට තියෙන discretionary powers පාවිච්චි කරලා තමයි ඒක කරන්නේ. නමුත් අපිට කරන්න පුළුවන් lawyers හැටියට ඒ පුද්ගලයා ඉදිරිපත් අපි හිතමු මම නෝනාට ඉදිරිපත් වෙනවා ඒ අවස්ථාවේ. නෝනාට තියෙන සේරම අයිතිවාසිකම් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්න තමයි අපිට පුළුවන්. අධිකරණය සේරම කරුණු බලලා තීන්දුවක් ගන්නවා. හරි. එතකොට ඒක අධිකරණය හමුවේ තියෙන අධිකරණයේ තීන්දුව තමයි අපිට ගන්න පුළුවන්. හැබැයි නීතියෙන් ඒගොල්ලන්ට හිමිකමක් තියෙනවා. එතකොට ඒ කියන්නේ කොහොමද ඇත්තට මේ අධිකරණය තහවුරු කරගන්නේ මේ නීත්‍යානුකූල බිරිඳ සහ මේ දරුවන්ට මේක අයිති කියන එක? නීත්‍යානුකූල බිරිඳට විවාහ සහතික තියෙනවා. අපි ඒගොල්ලන්ගේ ජීවත් වෙලා හිටපු විදිය ඒ වගේ දිවුරුම් ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන්න පුළුවන් අධිකරණයට. ඒක ඇත්තටම මේ
ඒක තහවුරු කරන්න නම් ඉතින් lawyers ඒ අවස්ථාවේදී එම පාර්ශවයන්ගෙන් සාක්ෂි ගොනු කිරීමක් කරගන්නවා. කරගෙන තමයි අධිකරණය ඊට පස්සේ තීන්දුවක් ගන්න ඒ සම්බන්ධයෙන්. අපි දන්නේ නැහැ දැන් අපිට කෙනෙක් කිව්වට මමයි විවාහක බිරිඳ කියලා සමහර විට අපි දන්නේ එම කාන්තාව දික්කසාද කරලාද නැද්ද කියලා. ඉතින් අපි ඇත්තටම ඒ කරුණු තහවුරු කරගන්න ඕනේ lawyers හැටියට. තවමත් විවාහකද? ඒ කියන්නේ දෙන්න දෙපොලේ ජීවත් වුණත් විවාහක කාන්තාව. එයා මහත්ය තව විවාහයක් කරගෙන නැහැ. හරි එතකොට අධිකරණයට පුළුවන් ඒ කාරණා සලකා බලලා ඒ කාන්තාවට හිමි වරප්‍රසාද ලබා දෙන්න හොඳටම පුළුවන්. හොඳයි. එතකොට දැන් අපි මේ කතා බහ කරමින් ඉන්නේ අතර මේ ස්ටේට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන සබ් ටොපික් එක පිළිබඳවනේ. එතකොට දැන් කවුද රෙස්පොන්සිබල් වෙන්නේ එස්ටේට් එකක් මැනේජ් කරන්න? එහෙනම් ඒක ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්නේ තමයි දැන් එතකොට මොන වගේ ලීගල් ඩියුටිස්ද තියෙන්නේ අපි එස්ටේට් ඇඩ්මිනිස්ට්‍රේෂන්ස් ගැන කතා කරනකොට? එස්ටේට් එක විල් එකේ මම එදා කිව්වා වගේ එක්සිකියුටර් කෙනෙක් පත් කරනවා. ඒ එක්සිකියුටර් මරණ සහතිකයත් සමග විල් එක ඔරිජිනල් විල් එක අරන් එනවා ලෝයර් ගාවට. එතකොට යා කියනවා මේ විල් එකේ මේ අය තමයි බෙනිෆිෂරිස්. ඒ කියන්නේ හිමිකම තියෙන්නේ. හරි එතකොට මේ මහත්ය ලියලා තියනවා වෙන්න පුළුවන් සම්පූර්ණ දේපල නෝනාට. ඊළඟට බාලවයස්ක නෝනා නැත්නම් විතරක් බාලවයස්කාර දරුවන්ට එහෙම නැත්නම් නෝනාට වාගයයි බාලවයස්කරුවන්ට එහෙම ලියලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් ඒගොල්ලන්ගෙන් කිසිම ප්‍රශ්නයක් නැති අවස්ථා තියෙනවා ඕනතරම්. ඒ විල් එකට ගරු කරලා ඒගොල්ලෝ ඒ විදිහට ඒ පුද්ගලයාගේ කැමැත්ත මත තියෙන විදිහ බෙදලා තියෙන විදිහ ඒකට කැමති වෙලා එක කරන්න පුළුවන්. ඊපස්සේ ලෝයර් ගාවට ගෙනාවාම අපි එක්සිකියුටිව් තමයි අපිට ඕන වෙන්නේ හැම ඩොකියුමන්ට් එකක්ම සයින් කරන්න. හරි ඒවා ඒගොල්ලෝ අපි ඒගොල්ලන්ව තහවුරු කරගෙන අපේ ඉදිරිපිට තමයි අත්සන් කරන්නේ විල් එක පිටිපස්සේ අපි කියනවා මාක් කරනවා කියලා විල් එක අපි ළඟ එහෙම අත්සන් කරා කියලා. ඒ නිසා තමයි මං කිව්වේ ලංකාවේ ඉන්න කෙනෙක්ව පොයින්ට් කරොත් ටිකක් කරදරයි කියලා. මොකද අපිට බෑ ලංකාවේ ලෝයර් කෙනෙක් ඉදිරිපිට අත්සන් කරන්න කියන්න. මොකද මේ ජූරිස්ඩික්ෂන් එකේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මෙහි බල ප්‍රදේශයේ නෙමෙයි ශ්‍රී ලාංකික බල ප්‍රදේශයේ වෙනත්ම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිට අවශ්‍යයි මෙහි කියන්නේ ඕස්ට්‍රේලියාව තුල ඉන්න එක්සිකියුටර් කෙනෙක් ඉන්නවා නම් වඩා හොඳයි. එතකොට අපිට පුළුවන් එයාට කියලා ඔක්කොම මොකද මේක දිගු කාලයක් යන එකක්. එතකොට ඒ නිසා අර මේ එක්සිකියුටර් හැම වෙලේම අපුව හම්බ වෙන්න එන්න ඕනේ. ඉතින් ඒක කරදරයි ටික. ඉතින් ගොඩක් අය මෙල්බර්න් වල ඉන්නවා එහෙමත් නැත්නම් ක්වීන්ස්ලන්ඩ් වල. ඉතින් ඒගොල්ලෝ හැම වෙලේම එන්න දැන් ඒ නිසා අපි කියනවා වෙනත් එයා ඉන්න ප්‍රදේශයේ සොලිසිටර් කෙනෙක් ගාවට ගිහිල්ලා මේ දේවල් අස්සම් කරගෙන එන්න. කියලා ඉතින් ඒ විදිහට තමයි සාකච්ඡා කරලා ඒවා විසඳගන්නේ. එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ අපි මම එදා කිව්වා වගේ අපි ස්ටේට් එක ලිස්ට් එකක් හදලා ඒකේ වටිනාකම තක්සේරු කරන මුළු දේපලම ඇත්තටම මේ process එකට probate බලපත්‍රය හරි letters of administration ගන්න මාස 6ක් 8ක් වගේ කාලයක සින්දලා අවුරුදු 2ක් වගේ කාලයක් යන්න පුළුවන්. ඊටත් වැඩි කවුරු හරි නඩුවක් දැම්මොත්. එතන නඩුව ඉවර වෙනකලුත් ඉන්න වෙනවා. අපි කතා කරමු ඊට පස්සේ නඩු වගේ දේවල් වැටෙන්නේ මොන හේතු උඩද? හොඳයි. අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු මේ බ්‍රේක් එකෙන් පස්සේ.
හොඳයි බ්‍රේක් එකට කලින් අපි කතා බහ කරමින් හිටියේ ඕස්ට්‍රේලියාවේ ලීගල් සිස්ටම් එක පිළිබඳව විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ඔයා බිස්නස් එකක් කරනවා නම් එහෙමත් නැත්නම් එදිනෙදා ජීවිතයේදී ඔයා මුහුණ පාන ගැටලු වලට කොයි විදිහේ නීතියේ ආරක්ෂාවක්ද තියෙන්නේ කියන මාතෘකාව පිළිබඳව තමයි අපි කතා බහ කරන්නේ. විශේෂත්වය තමයි අපි ගොඩක් වෙලාවට මේ කතා කරන්නේ ෆැමිලි මැටර්ස්. ඒ කියන්නේ තමන්ගේ පෞල් ජීවිතය ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් වලට කොයි විදිහේ ලීගල් ආරක්ෂාවක්ද ලීගල් ප්‍රොටෙක්ෂන් එකක්ද තියෙන්නේ කියන මාතෘකාව ගැන තමයි අපි කතා බහ කරමින් සිටියේ. ඉතින් ව්‍යාපාර ගැන කතා කරනකොට සමහර ලාට ඕස්ට්‍රේලියාවට එන ඔයාට තියෙන ලොකුම හීනයක් වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ ඇතුලේ තමන්ගේම කියලා බිස්නස් එකක් පටන් අරගන්න. ඒත් සමහර වෙලාවට බිස්නස් එකක් පටන් ගන්න ගියාම ඔයාට අදහසක් නැති වෙන්න පුළුවන් කොයි විදිහේ දේවල් පිළිබඳව අවබෝධයක් ඔයා හරියාකාරව ලබා ගන්න ඕනද කියන කාරණාව සම්බන්ධයෙන්. අන්න ඒ වගේ වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ බියෝන් accountants ලව සම්බන්ධ කරගන්න. බියෝන් accountants ලව සම්බන්ධ කරගත්තා නම් ඔයාට පුළුවන් ඕස්ට්‍රේලියාවේ බිස්නස් එකක් කොහොමද හරියට පටන් අරගන්නේ? ව්‍යාපාරයක් කොහොමද හරියාකාරව ලියාපදිංචි කරගන්නේ කියන කාරණය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි. දැන් බිස්නස් එක කරගෙන යනකොට අනිවාර්යයෙන්ම ටැක්ස් ගෙවන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි බිස්නස් එකේ ඉන්න සේවකයන්ට පඩි ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ කරුණු කාරණාවලදී පවා ඔයාට හැකියාවක් තියෙනවා බියෝන් accountants ලට කතා කරලා මේ හැම දෙයක්ම විසඳ ගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ කියන දුරකථන අංකයට කෝල් එකක් දෙන්න 08යි 70යි 92යි 1135 08යි 70යි 92යි 1135 කියන දුරකථන අංකයට කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න බියෝන් accountants ලත් එක්ක. ඊට පස්සේ පුළුවන් නිදහසේ ගිහිල්ලා Tamanට අවශ්‍ය කරන දේවල් පිළිබඳව කතා බහ කරගන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි නැවත වතාවක් යොමු වෙනවා අද දවසේ අපේ කතා බහ දෙසට. අපි අද කතා කරමින් ඉන්නේ estate matters and disputes කියන sub topic එක පිළිබඳව දෙවෙනි එපිසෝඩ් එක තමයි අද මේ විදිහට අපි කතා බහ කරමින් ඉන්නේ. ඉතින් අදත් වෙනද වගේම මැදිරියට ඇවිල්ලා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා TrueBridge Barristers and Solicitors කළමනාකාර අධ්‍යක්ෂිකා නීතිඥ නීෂා නන්දසේන. දැන් නීෂා අපි බ්‍රේක් එකට කලින් කතා කරේ ඉතාමත් වැදගත් මාතෘකාවක් මේ estate matters estate administration කියන දේවල් පිළිබඳව තමයි කතා බහ කරමින් හිටියේ. දැන් අපි මේ estate ගැන කතා කරනකොට කොයි වගේ disputes ද ඇති වෙන්න පුළුවන්? සහ ඒකට හේතු මොනවාද? පළවෙනිම එක මට කියන්න පුළුවන් වෙන්නේ will එක හරියට execute කරලා නැහැ. ඒක තමයි පළවෙනි එක. මෙහි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා succession law යටතේ කොහොමද will එකක් ලිවිය යුත්තේ කියන එක. ඒ will එකේ සාක්ෂිකරුවෝ දෙන්නෙක් සිටිය යුතුයි. ඒක ලියන්න ඕනේ එක්සිකියුටිව් සපත් කරලා ඒ වගේ ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට ලියන්න ඕනේ. ඒ විදිහට ක්‍රමය ගැන ගිය සතියේ කතා කළා. ගොඩක් දෙනෙක් තමන් විසින්ම will එකක් ලියන්න බලනවා. එක්කෝ Google කරලා ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන ChatGPT ඔව් ඒකෙනුත් හොයනවා. ඒක පොඩ්ඩක්වත් අනුමත කරන්න බෑ. මොකද ඒකෙන් ඒගොල්ලෝ ක්‍රියේට් කරනවා මේ ඒගොල්ලන්ගේම අදහස් ක්‍රියේට් කරනවා. හරියට හරි නීතිය ඒකට තාමත් හරියටම නීතිය මොකක්ද කියන එක ට්‍රේස් කරන්න බෑ කියලායි මට හිතෙන්නේ. ඒ නිසා මේ ඒගොල්ලෝ ඔන්ලයින් ටෙම්ප්ලේට්ස් වලට යනවා සමහරු. ගිහිල්ලා කරනවා. ඒ වගේ වුණාම ඒවා probate registry එක පිළිගන්නේ නැහැ. probate registry එකට පුළුවන්කම තියෙනවා. ඒගොල්ලන්ට බලතල තියෙනවා රෙජිස්ට්‍රාර්ට මේක මම රිෆියුස් කරනවා කියලා නැවත සල්ලිත් එක්කම එවනවා. මේ සල්ලි රිටර්න් කරනවා. අනික ඒගොල්ලෝ මේ ඩොකියුමන්ට්ස් ටිකත් සේරම රිටර්න් කරනවා. කරලා කියනවා මේක පිළිගන්න බෑ මේ කාරණා උඩ කියලා. එතකොට lawyers-ට සමහර වෙලාවට අපිට පුළුවන් වෙනවා ඒවට දියුරුම් ප්‍රකාශ හොයලා අවශ්‍ය පුද්ගලයන්ගෙන් අරගෙන ඒ වගේ දේවල් කරලා ඒක හරි ගස්සන්න. නමුත් සමහර අවස්ථාවන් තියෙනවා කරන්න බැරි. ඊළඟ එක තමයි සමහරුන්ගේ wills වල පරස්පර විරෝධී දේවල් ලියලා තියෙනවා. එක තැනක ලියලා තියෙනවා මේ ගෙදර මේ පුතාට දෙන්න කියලා නැවතම වෙන තැනක තියෙන්න පුළුවන් ඒ ගෙදර විකුණන්න. විකුණන්න මොනවා හරි දෙයක් කියලා. එයාට අමතක වීමකින් හරි එහෙම අවස්ථා තියෙනවා. එතකොට මේ පරස්පර විරෝධී දේවල් වුණාම
අනිවාර්යෙන් බෙනිෆිෂරිස් ඉන්නවනේ. ඒගොල්ලෝ සමහර වෙලාවට කියනවා අපි මේක අධිකරණයට හමුවට ගිහිල්ලා මේක ප්‍රශ්නේ විසඳගමු කියලා. ඉතින් ගොඩක් වෙලාවට බෙනිෆිෂරිස් තමයි උසා ගිහිල්ලා සමහර වෙලාවට නඩු දාන්න කියලා කියන්නේ. ඒගොල්ලන්ට තියෙන හිමිකම. දැන් ඒක තැන් දෙකක දෙවිදිහක් තියෙනකොට දෙගොල්ලක් ඒකට සටන් කරනවා වෙන්න පුළුවන්. ඒ දේපලට. ඒ වගේ අවස්ථාවල් තියෙනවා. ඊළඟට කොයි වගේ පාර්ශවයන්ට ඒ වගේ සටන් කරන්න පුළුවන් වෙන්නේ කියන්නේ දැන් දරුවන්ට පුළුවන් බිරිඳට පුළුවන් සමහර වෙලාවට ස්ටෙප් චිල්ඩ්‍රන් ඒ කියන්නේ දෙවන විවාහ පළමු දෙවන විවාහයේ නෝනාගේ වෙන දරුවෝ නෝනාගේ වෙන විවාහක දරුවෝ මේ පවුලේ ජීවත් වෙනවා. හරි එතකොට ඒගොල්ලෝ දරුකමට වගේම අරගෙන හදාගෙන ඒගොල්ලන්ට වියදම් කරලා තියනවා නම් මෙයා ඒ දරුවන්ට අයිතියක් තියෙනවා. අනික ෆයිනෑන්ෂල් ඩිපෙන්ඩන්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ කලක් ඉඳලම මේ පුද්ගලයා ඒ කට්ටියට මුදල් දීලා ළඟ තියාගෙන ඉඳලා තියෙනවා. බෙනිෆිට්ස් දීලා තියෙනවා. ඒගොල්ලන්ටත් පුළුවන් අධිකරණයට තමයි අවසාන තීරණය ගන්න පුළුවන් වෙන්නේ මෙයාලට දෙනවද නැද්ද කියන එක. ඒක අපිට කියන්න බෑ. නමුත් එයාලට ඉල්ලීමක් කළ හැකියි. කළා ලැබිච්ච අයත් ඇති. හරි ඉන්නවා. ඊළඟට විල් එකේ ඉන්නවනේ එකම එක එක්සෙකටයි පත් කරලා තියෙන්නේ අපි කියමු. එතකොට එයා මිය ගියාම දැන් අර පුද්ගලයා මිය ගියාම ඒ එක්සෙකටත් කල්පනාව නැහැ. හරි එතකොට වෙන කෙනෙක් නැහැ එක්සිකියුටිව් කෙනෙක් හැටියට. ඒ වගේ අවස්ථාවකද මොකද කරන්නේ? අධිකරණයට පුළුවන් කෙනෙක්ව පත් කරන්න. අපි කියමු තවත් හොඳ. එතකොට නිෂා මේ දැන් අධිකරණයෙන් ඒ වගේ එක්සිකියුටිව් කෙනෙක්ව පත් කරපුවාම එතන කොහොමද ඒ ඇෂුරන්ස් එක දෙන්නේ? මෙයා හරි ස්වාධීන කෙනෙක් එහෙම කියලා කොහොමද ඒ ඇෂුරන්ස් එක දෙන්නේ? ඒ වෙලාවේ අධිකරණයට තියෙනවා බලතල. හරි ඕනම මේ එස්ටේට් එක ඒගොල්ලන්ට ඉල්ලා හිටින්න පුළුවන් පබ්ලික් ට්‍රස්ටි ඉන්වෝල්ව් කරන්න පුළුවන්. පබ්ලික් ට්‍රස්ටිට අරිනවා ඒගොල්ලෝ ඩොකියුමන්ට්ස් අරලා ඒගොල්ලෝ accounts ඉල්ලනවා. ඒගොල්ලෝ තමයි ඉල්ලන්නේ lawyers අගෙන් සේරම. එතකොට lawyers බැඳී හිටිනවා ඒගොල්ලෝ කියන දේවල් කරන්න. අධිකරණීය ගොනු කරන්න කියනවා. ගොඩක් ලේඛන. එතකොට අපිට කියන්න බෑ හැම නඩුවක්ම එක විදිහට යන්නේ නැහැ එක විදිහට යන්නේ. හරි එක එකනාගේ මැටර්ස් එක විදිහයි. ඒ නිසා දැන් ඒ වගේ අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. ඊළඟට මොකද එක්සිකියුටිව් අපි කියමු ඩිමෙන්ෂියා. එහෙම නැත්නම් කැපැසිටි එක නැහැ යාට වැඩ කරන්න. ඒ වගේ අවස්ථාවන් වලදී අධිකරණයට පුළුවන්. ඒ වගේම තව එකක් තියෙනවා. අපි කියමු යම් හේකින් එක්සිකියුටිව් ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන් බෙනිෆිෂරිස්ට. ඒක අධිකරණයට පුළුවන් කරුණු කාරණා සලකා බලලා එයාව අයින් කරලා වෙනත් අයෙකු පත් කරන්න. අධිකරණයට හුඟක් පවර්ස් තියෙනවා. ඔය එස්ටේට් මැටර්ස් සම්බන්ධයෙන්. තව එකක් අපි වෙලාසෙනින් කිව්වා බ්ලෙන්ඩඩ් ෆැමිලිස් තියෙනවා. ඒගොල්ලන්ට ඉල්ලා හිටින්න පුළුවන්. ඒගොල්ලෝ අපි දැන් මේ හොඳට විල් එකට අනුව වැඩ කරගෙන යනකොට ඒගොල්ලෝ නඩුවක් දාලා තියෙනවා. දේපලක් තියෙනවා කියමුකෝ. දේපල 5ක් විතර තියෙනවා කියමු. එතකොට ඒගොල්ලෝ ඒවට KVS දානවා. අපිටත් හිමිකමක් තියෙනවා කියලා. එතකොට අර විල් එකේ විකුණලා බෙනිෆිෂරිස් අර දෙන්න කියලා කිව්වහම ඒක දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔක්කොම KVS ෆයිල් කරලා අධිකරණේ නඩුවකුත් දාලා. එතකොට කල් යනවා. ඉතින් අපි ඊට පස්සේ ඒගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ මොනවද කියලා බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට සමහර වෙලාවට සෙටල්මන්ට්ස් වලට යනවා. ඒ කියන්නේ මීඩියේෂන්ස් තියන්න පුළුවන්. ඒගොල්ලොත් එක මොකද්ද මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ. මොකද බෙනිෆිෂරිස්ටත් ගොඩක් වෙලාවට උනේ මේක ඉක්මනට ඉවර කරගන්න. හරි මිලියන් ගාණක් වටිනා දේපල වලින් පොඩි ගාණක් දුන්නට සමහරුන්ට ඒක එච්චර ගාණක් නෙවෙයි. හරි ඉතින් එහෙම දෙන අවස්ථා තියෙන ඕන තරම්.
අනික එක බෙනිෆිෂරි කෙනෙක් කියන්න පුළුවන් ඉස්සල්ලාම තාත්තා ලිව්වේ විල් එක මේ විදිහට. නමුත් තාත්තා මැරෙනකොට විල් එක වෙනස්. වෙන විල් එකක්. රයිට් ඒ උනාට තාත්තා මට කිව්වේ මේ දේපලයි මට දෙනවා කියලා. ඒක දීලා නැහැ කියලා. එතකොට එයාලත් නඩු දාගෙන ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට බෙනිෆිෂරිස් තමයි නඩු දාන්නේ. ඒ විදිහට නඩු පවරගෙන එන්න පුළුවන්කම තියෙනවා. හරි? ඒගොල්ලෝ කියනවා තාත්තව ප්‍රෙෂර් කරලා තියෙනවා. කවුරු හරි. බය කරලා තියෙනවා. කළා වෙන විල් එකක් වෙන ලෝයි කෙනෙක් ගාවට ගෙනිහිල්ලා ලියවලා තියෙනවා. ඒ වගේ අවස්ථාවන් තියෙනවා. මේ අනික් එක ළඟකදී තිබිච්ච නඩුවක් තමයි තාත්තාගේ දේපල තාත්තා විල් එකක් ලියලා තිබුණාට පුතාට power of attorney එකක් තිබිලා පුතා ඒක Tamanටම ලියාගෙන ඒ තාත්තගේ දේපල තාත්තා කැමති වුණා කියලා. ඉතින් තාත්තා මිය යන්න කලින් ලියාගෙන. මිය ගියාට පස්සේ අනික් දරුවෝ බලනවා කො මේකට මොකද වෙලා තියෙන්නේ කියන එක. ඒක නඩුවක්. ඒක ටිකක් අමාරුයි. මොකද ලියපු එක්කිනා මිය ගිහිල්ලා දැන්. ඔව්. සහ power of attorney එක බලය තියෙද්දි තමයි නීත්‍යානුකූලව තමයි යා ලියාගෙන තියෙන්නේ. ඒ වගේ අවස්ථාවන් වලදී ඉතින් අධිකරණය ඔක්කොම කාරණා හැම පාර්ශවයක්ම කැඳවලා අහන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. ඊළඟට විශේෂයෙන් caveats එහෙම ෆයිල් කරාම ඒ caveat එක ඉවත් කරගන්න නැති වුණාම caveat එකක් කියන එක දන්නවද? ඒ ටයිටල් එකේ අපි කියමු එක්ස්ට මේ දේපල අයිති කියලා තියෙනවා. ඊට උඩින් තියෙනවා මෙතන යම් මුදල් හිමිකමක් මත caveat එකක් ෆයිල් කරලා තියෙනවා. ඒ caveat එක රිලීස් කරනකම් ඒ දේපල ගන්න කෙනෙක් නැහැ. ගන්නෙ නැහැ කවුරුවත්. caveat එකක් තියෙනකොට ගන්න බෑ. අනික transaction එකක් අපිට complete කරන්න බෑ. ඊළඟ එක තමයි executive misconduct එක ගැන අපි කතා කළා. එහෙම වුණොත් අධිකරණයට පුළුවන් Supreme Court එක තමයි මේ probate matters වලට බලතල තියෙන අධිකරණය South Australia Supreme Court එක. තව අවස්ථාවල් තියෙනවා පාර්ශවයන් ඔය දේපල සම්බන්ධයෙන් අතීතයේ ඉඳන්ම ප්‍රශ්න පැවතිච්ච පවුල් තියෙනවා. කියන්නේ ඉඩම් වලට ගහගත්ත කට්ටිය. එතකොට ඒගොල්ලෝ එනවා විල් මැරිච්ච ගමන් විල් එකට චැලෙන්ජ් කරගෙන. එතකොට ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට සමහරු කියන්න පුළුවන් තව කට්ටිය එනවා ණයකාරයෝ. මෙයාට මෙච්චර ණය තිබුණා ඒක නිසා. ඔව්. ණයකාරයෝ අපි ඊට පස්සේ කතා කරමු සමාගමක් අයිතිය තිබිලා ඒ පුද්ගලයා මරුණොත් මොකද වෙන්නේ කියලා. ඔව් දැන් ඔය අපි කතා කරේ පොදුවේ අපිට නිතරම අහන්න ලැබෙන ඩිස්පියුට්ස් තමයි කතා කරේ ස්ටේට් මැටර්ස් වලදී. ඔව්. හොඳයි. අපි නැවත වතාවක් යනවා කෙටි බ්‍රේක් එකකට. බ්‍රේක් එකකින් පස්සේ අපි කතා කරමු සමාගමක අයිතියක් තියෙද්දි විල් එකක් ලියලා තියෙද්දි කෙනා මැරුණට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව. හොඳයි බ්‍රේක් එකට පස්සේ ඔයා නැවතත් සම්බන්ධ වෙන්නේ මැක්ස් බිස්ටෝක් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් ඔයා දන්නවා මැක්ස් බිස්ටෝක් කියන්නේ ඉරිදා උදෑසන 9 ඉඳලා 11 වෙනකම් පැය දෙකක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට තියෙන ප්‍රශ්න පිළිබඳව ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පර්ට් කෙනෙක් එක්ක කතා කරන පැය දෙක. ඉතින් වෙනද වගේම අදත් මාත් එක්ක මේ වැඩේට ඉන්නවා බියොන් accountants. ඔයාට ඔයා බිස්නස් එකක් කරනවා නම් මේ බිස්නස් එකට අදාළව තියෙන accounting and financial වැඩ පිළිබඳව අවබෝධයක් හරි අවබෝධයක් නැත්නම් ඔයාට පුළුවන් බියොන් accountants ලට කතා කරලා ඔයාගේ business and accounting financial වැඩ ටික ඔක්කොම බියොන් accounts වලට බාර දෙන්න. ඉතින් 100%ක් විශ්වාසය තියලා වැඩ කරන්න පුළුවන් ආයතනයක් දකුණු ඕස්ට්‍රේලියාවේ. ඔයාට තියෙන මෙන්න මේ කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න 08 70 92 11 35 කියන දුරකථන අංකයට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් දාගන්න බියොන් accountants ලට. ඊට පස්සේ ඉතින් ඔයාට පුළුවන් ගිහිල්ලා ඔයාගේ business tax returns ටික එහෙම නැත්නම් individual tax returns ටික ඔයාගේ ආයතනය වැඩ කරන සේවකයන්ගේ payroll STF finalize
capitalization මේ ආදී සියලුම financial and accounting වැඩ ටික එකම වහලක් යටින් කරගන්න අවස්ථාව ලැබෙනවා beyond accountants ලට කතා කරා නම්. ඉතින් දුරකථන අංකය මම නැවත වතාවක් කියන්න 08 70 92 11 35. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න beyonda.com.au beyonda.com.au කියන වෙබ්සයිට් එකට ගියා නම් ඔයාලට හැකියාවක් ලැබෙනවා beyond accountants ල පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න. හොඳයි අපි අද දවසේ කතා බහ කරමින් ඉන්නේ legal protection for Australian businesses and everyday life කියන මාතෘකාව පිළිබඳව. අද අපේ දෙවෙනි එපිසෝඩ් එක ඇතුලේ අපි කතා බහ කරමින් ඉන්නේ estate matters and disputes කියන sub topic එක පිළිබඳව. වෙනද වගේම අදත් මැදිරියට ඇවිල්ලා මේ දේවල් පිළිබඳව කතා බහ කරන්න සම්බන්ධ වෙලා ඉන්නවා True Bridge Barristers and Solicitors කළමනාකාර අධ්‍යක්ෂිකා නීතිඥ නීෂා නන්දසේන. හොඳයි නීෂා අපි දැන් බ්‍රේක් එකට යන්න කලින් කතා බහ කරමින් හිටියේ estate matters පිළිබඳව. අපි කතාව නවත්තුවේ ව්‍යාපාරයක හිමිකමක් තියෙන කෙනෙක් මැරුණොතින් මේ estate එක දි කොයි වගේද බලපාන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. අපි එතන ඉඳලාම පැහැදිලි කිරීම කරගෙන යමු. සමහර අය තමන්ගේ ව්‍යාපාරය ගැන විල් එකේ සඳහන් කරන අවස්ථා තියෙනවා. තමන්ගේ shares කාටද හිමි විය යුත්තේ කියන එක. නමුත් තමන් තව share holders අත් එක්ක එකතු වෙලා කරන business එකක් නම් එයාට ලියන්න පුළුවන් එයාගේ විල් එකට අනුව. ඒ වගේම එයාට share holders agreement එකක් තියනවා වෙන්න පුළුවන්. අනික් පාර්ශවයන් එක්ක ඒවා අපි ගෙනල්ලා බලනවා. ඊට අමතරව කම්පැනි එකක් එයාගේ නමට විතරක් එයා ඩිරෙක්ටර් වෙලා එයා නෝනත් එක්ක වෙන්න පුළුවන් 50-50 ඩිරෙක්ටර්ස් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒ වුණාට එයාගේ කොටස අපි තක්සේරු කිරීමට අවශ්‍යයි. එයා මේ ව්‍යාපාරයේ වටිනාකම ඒක ඇත්තටම කරන්න පුළුවන් accountant කෙනෙක්ට. අපි එතකොට accountants අට ලියනවා. ලියලා ඒ පිළිබඳව තොරතුරු ගන්නවා. මේ ව්‍යාපාරයේ මොනවද තිබිච්ච assets ගොඩක් අය ඉඩකඩම් මිලදී ගන්නවා ඒ කම්පැනි එකට. වාහන තියෙනවා වටිනා වාහන. ඒව ඔක්කොම accountant අපිට දෙනවා සම්පූර්ණ විස්තරේ. දුන්නාම අපි ඒවා අපි දානවා මේ estate එකට. ඊළඟට උදාහරණයක් ඇටියට මේ ළඟකදී විල් එකක් නැතුව කම්පැනි එකක් තිබිච්ච කෙනෙක් ගෙනෝන කෙනෙක් ආවා. එයාගේ දේපල ඒකට ඇත්තටම public trustee involve වුණා. හරි අපි ඉතින් අවසානයේ ඒක කොහොම හරි තක්සේරු කරලා probate බලපත් මේ letters of administration එකට ගන්නේ. ඒක ගත්තට පස්සේ public trustee වල තිබුණා මේක තමයි අපේ fee එක මේකත් ගෙවන්න සහ මේ සම්පූර්ණ වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කරන්න එම සමාගමේ. ඉතින් අපි accountant කියලා ලියලා ඒවා අරගෙන ඒවා ඉදිරිපත් කරලා දැනට ඉන්න නෝනා තමයි remaining director. එයා අත්සන් කරලා ඒක ඉදිරිපත් කරා කාටද ඊළඟ හිමිකම තියෙන්නේ කියන එකත්. එතකොට මහත්තයාගේ කොටස කාටද යන්නේ කියන එකත් ඊළඟ ඒගොල්ලෝ අහලා තිබුණා දරුවෝ කී දෙනෙක් ඉන්නවද දරුවන්ගේ වෘත්තීන් මොනවද වයස කීයද සේරම. සහ ඊළඟට සමහර විට public trustee එක බලලා ඒක ඇත්තට මේගොල්ලෝ satisfy වුණා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඒ දේපල සම්බන්ධයෙන්. හොඳයි දැන් ඔය ව්‍යාපාර පිළිබඳව කතා බහ කරද්දී සමහර වෙලාවට දැන් ඔය share holders ලගේ අතරත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් මම shareholder කෙනෙක්. හැබැයි මට තියෙනවා 30% share ownership එකක්. එතකොට තව කෙනෙකුට තියෙනවා 70%. obviously එතකොට අර 70% තියෙන කෙනා තමයි අයිතිකාරයා. ඒතර දැන් එයා නැති වුණාට පස්සේ සමහර වෙලාවට අනිත් shareholderට විරුද්ධත්වයක් තියෙනවා නම් එයාගේ පුතාව එහෙම නැත්නම් එයා nominate කරලා තියෙන කෙනාව මේ shareholder විදියටම replace කරගන්න business එකට කොහොමද ඒ වගේ අවස්ථාවක් ආවොතින් විසඳගන්නේ? ඇත්තටම දැන් මේක ඇඩ්වයිස් එකක් නෙමෙයි මේ අවස්ථාවේදී කියන්න ඕනේ මම අපි කතා කරන්නේ සාමාන්‍ය කාරණා පමණයි. අපි සාමාන්‍යයෙන් ෂෙයා හෝල්ඩර්ස් දෙන්නෙක් හරි ඊට වැඩිපුර ඉන්නවා නම් අපි ඩොකියුමන්ට් එක ප්‍රිපෙයාර් කරනවා ෂෙයා හෝල්ඩර්ස් ඇග්‍රීමන්ට්
ඒකේ ඔක්කොම සඳහන් වෙනවා. ඒකේ black and white. ඕන මොනවාද මෙහෙම වුණොත් මොකද්ද වෙන්නේ? ෂෙයාර්ස් වලට මොකද වෙන්නේ? තව පාර්ට්නර් කෙනෙක් ගේන්න පුළුවන්ද? මීටින්ග්ස් ගැන ඒකේ ඔක්කොම සඳහන් වෙනවා. එතකොට ඒ ඩොකියුමන්ට් එකට අනුව වැඩ කරන්න පුළුවන්. අනික එක කෙනෙක් මිය ගියාම එයාගේ ප්‍රොටෙක්ෂන් එකක් හැටියට දැන් ඉන්ෂුරන්සස් පවා තියෙනවා. ඒ ප්‍රොටෙක්ෂන් එක. ඉතින් ඒ ඇත්තටම නීතිඥවරු හැටියට අපි උපදෙස් දෙන්නේ නැහැ. මුදල් සම්බන්ධ දේවල් හෝ ඉන්ෂුරන්ස් සම්බන්ධ දේවල් පිළිබඳව ඒ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් ඒ අදාළ ප්‍රොෆෙෂනල්ස්ව සම්බන්ධ කරගන්න. හොඳයි අපි නැවතවතාවක් යනවා කෙටි බ්‍රේක් එකකට. බ්‍රේක් එකෙන් පස්සේ අපි තවදුරටත් කතා බහ කරමු මේ මාතෘකාව පිළිබඳව. හොඳයි නැවතත් ඔයා සම්බන්ධ වෙන්නේ මැක්ස් බිස්ටෝක් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් අද දවසේ අපි කතා බහ කරමින් ඉන්නේ legal protections for Australian businesses and everyday life කියන මාතෘකාව පිළිබඳව. මේ මාතෘකාවේ දෙවෙනි එපිසෝඩ් එක තමයි අද මේ විදිහට අපි කතා බහ කරමින් ඉන්නේ. පළවෙනි එපිසෝඩ් එක ඇතුලේ අපි කතා බහ කරා wills, advance care directives and power of attorney කියන sub topic එක පිළිබඳව. අද අපේ දෙවෙනි topic එක ඇතුලේ අපි කතා කරනවා estate matters and disputes කියන කාරණය සම්බන්ධයෙන්. දැන් අපි පැයකට ආසන්න කාලයක් මේ මාතෘකාව පිළිබඳව බොහෝ කරුණු ඉතාමත් ගැඹුරින් කතා බහ කරා. ඉතාමත් රසවත් කියන්නේ හරිම ඉන්ට්‍රස්ටිං මේ ටොපික් එක. නිෂා දැන් අපි බ්‍රේක් එකට කලින් කතා කරා කෙනෙක් හස්බන්ඩ් හරි වයිෆ් හරි මැරුණාම එයාගේ විල් එක අපි ලියනවා අනිත් කෙනාට. එතකොට ඒ කෙනාගේ තියෙන විල් එක අනුව තමයි දරුවන්ට හෝ අනිත් අයට මේ දේපල බෙදිලා යන්නේ කියන. දැන් මට ප්‍රශ්න එකක් තියෙනවා. එකක් තමයි දැන් අපි මේ estate matters ගැන කතා කරනකොට family provision claims ගැන කතා කරනවා. එතකොට මේ claim එකක ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද? ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. දැන් දෙන්නම මැරෙනවා එකට. සමහර ලාවට හදිසි අනතුරක් වෙලා මොනවා හරි වෙලා දෙන්නම මැරෙනවා. එතකොට කොහොමද මේ will එක අනිත් පාර්ශවයන්ට බෙදලා යන්නේ? Okay. family provision claim එක ගේන්න පුළුවන් අපි කියමු බිරිඳ දරුවෝ සම්පූර්ණයෙන් අයින් කරලා බිල් එක තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට එහෙම අයින් කරන්න බෑ. අයින් කරන්න බෑ. ඒගොල්ලන්ට හිමිකමක් තියෙනවා කියන එක නීතියෙන් පිළි අරගෙන තියෙනවා මම වෙලාසනින් කිව්වා. එතකොට මේ ක්ලේම් එක යටතේ දරුවනුත් බිරිඳටත් හිමි කොටස් අධිකරණය විසින් ලබා දීමක් සිදු කරනවා. මොකද නෝනා විවාහක නම් නෝනා වෙම අයින් කරන්න බෑ. අපි ඕස්ට්‍රේලියානු නීතියට අනුව බිරිඳට හුඟක් බලතල තියෙනවා ඇත්තටම. බිරිඳට ලැබිය යුතු දේවල් ලබා දෙනවා. ප්‍රමුඛතාවයක් තියෙනවා. ඊළඟට අපි කියමු යාගේ දීපලෙන් මහත්යාගේ දීපලෙන් නෝනාට මීට පෙර තිබුණේ $100,000 ඒ කියන්නේ එස්ටේට් එකෙන් පළමු ඩොලර් ලක්ෂය නෝනාට. නමුත් ජනවාරි 1 වෙනිදා 2025 ඉඳන් ඒක වැඩි කරලා තියෙනවා 1,20,000 දක්වා ඩොලර්ස්. 2025ද 25 ඒක මේ අවුරුද්දේ නෙමෙයි ගිය අවුරුද්දේ ඒක වැඩි කරලා තියෙනවා. එතකොට ඉස්ලාම බෙදී යන විදිහ තමයි නෝනට 1,20,000ක් දීලා ඉතුරු බූදලේ නෝනට භාගයයි දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් දරුවෝ දෙන්නට ඉතුරු භාගෙ දීම තමයි සාමාන්‍ය ක්‍රමය. ඊළඟට දෙවනි ප්‍රශ්නයට ගියොත් ඔයා අහුවා කපල් එක එකපාරම නැති වුණොත් මොකද වෙන්නේ කියන එක. අපි කියමු යම් ඉඩමක් තා වටිනා එකක් ජොයින්ට් ටෙනන්ස් හැටියට නෝනටයි මහත්තයටයි තිබුණා. මං ගිය පාර කිව්වා එක්කෙනෙක් නැති වුණොත් අනික් එක්කෙනාට ඒක හිමි වෙනවා. ඒක ලෝයර් කෙනෙක් ගාවට ගිහිල්ලා ටයිටල් එක හරි ගස්ස ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකකින්. එතකොට සර්වයිව් වෙන එක්කෙනාට සම්පූර්ණ දේපල හිමි. නමුත් දෙන්නම දැන් නැති වෙලා නිසා නීතිය පිළිගන්නවා tenants in common.
ඒ කියන්නේ දෙන්නගේ භාග දැන් දෙන්නට වෙනම අයිති පිළිබඳ විදිහටයි නීතිය සලකන්නේ. joint tenants කියන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් නැති වුණොත් අනික් එක්කෙනාට tenants in common කියන්නේ දෙන්න වෙනම භාග අයිති. එතකොට අපි කියමු මහත්තයාට විල් එකක් තිබුණා. මහත්තයාගේ විල් එකේ තිබුණේ මුළු බුදලේම පළවෙනියෙන් නෝනට යන්න. ඉතුරු ටික දරුවෝ දෙන්නට යන්න. එතකොට නෝනා නැති නිසා මහත්තයාගේ විල් එකට අනුව අර ඉඩමින් භාගයක් එනවා මහත්තයාගේ විල් එකට. භාගයයි එන්නේ. ඒකේ දීපලෙන්. හරි? 150යි. ඒක දරුවෝ දෙන්නට යනවා. නෝනට විල් එකක් නැහැ කිව්වා. නෝනට විල් එකක් නැත්නම් අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා tenants in common යටතේ application එකක් කරන්න letters of administration ආයෙත් යන්නේ. මොකද විල් එකක් නැහැ. ඒකයි විල් එකක් ලිවීමේ ඊටාම වැදගත්කම. අපි දන්නේ joint tenants වෙලා හිටියත් මරණය අපි දන්නේ නැණි කොයි වෙලේද කියලා. එතකොට ඒ නිසා අර නෝනට විල් එකක් නැහැ. නමුත් එතකොට නෝනාගේ උරුමේ හැටියට යන්නේ මොකද්ද? 150 යනවා. මහත්තයාට යන්නේ නැහැ. මහත්තයා ජීවත් වෙලා නැහැ. ඉතුරු ස්පවුස් කියලා කියන්නේ ඉතුරු වෙච්ච එක්කෙනා. එතකොට දරුවෝ දෙන්නයි ඉන්නේ. දරුවෝ දෙන්නට ආයෙත් භාග යනවා. එතකොට දරුවෝ දෙන්නට කොහොමදත් ඒ ඉඩම සම්පූර්ණ අයිතිය යනවා. එතකොට ඒ දරුවෝ දෙන්නට යන එකත් යන්නේ 150 තමයි යන්නේ සමානව. දෙන්නටම 150 තමයි යන්නේ. බැලුවම අර තාත්තගේ එකෙන් භාග ගියා කාලේ එතකොට එතන. මෙතන අම්මගේ එකෙන් ආවා ආයෙත් කාල බැගින්. හරි එතකොට භාග දරුවෝ දෙන්නට කොහොමදත් හිමිකම තියෙනවා. හොඳයි. දැන් නිෂා දැන් ඕකත් එක්කම එන අනිත් ප්‍රශ්නය තමයි දැන් කෙනෙක් මැරෙනකොට සමහර වෙලාවට යාට ණය තියෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ අවස්ථාවක මම මේ ණය කියන්නේ මේ ඩොලර් 1000 2000 ණය නෙවෙයි. සාමාන්‍ය ව්‍යාපාරික පැලැන්තිය අයට තියෙන්න පුළුවන් ඉතාමත් අධික ණය. එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ ණය පියවා ගන්නේ කොහොමද? මේ බිල් එක බලපෑමක් කරනවද? කොහොමද මේක සිද්ධ වෙන්නේ? ණයක් තියනකොට ඒ ස්ටේට් එකට ඒගොල්ලෝ ඉන්වෝල්ව් වෙනවා. දැන් අපි ළඟකදී කරපු එකක අම්මා මිය ගියා දුවට ලියලා තිබුණේ. නමුත් දුවට වත්කමක් නැහැ මේ ගෙදර ලෝන් එක ගෙවන්න. එයා රැකියාවක් කරන්නෙත් නැහැ මුකුත්ම කරන්නේ නැහැ. ඉතින් යාට possibility එකක් නැහැ ඒක ගෙවන්නේ කොහොමද පිළිබඳව කිසිම අදහසක් නැහැ. එතකොට වෙන්නේ ඒ බැංකුව නඩු දැම්මා. එයාලගේ අයිතිය ඉල්ලලා ඒගොල්ලන්ගේ කොටස ඉල්ලලා. හරි එතකොට ඇත්තටම රීෆයිනෑන්ස් කරන්න පුළුවන් දේපල. නමුත් මේ මිනිහයාට නෑනේ රැකියාවක්වත් වත්කමක්වත් කිසිම විදිහක් ගෙවන්න. ඉතින් කොහොම හරි නඩුව ටිකක් ඇදිලා ගිහිල්ලා අපි කොහොම හරි රීෆයිනෑන්ස් කරලා දේපල ලබලා දුන්නා ඒ පුද්ගලයාට. නමුත් ගෙවන්න නැත්තම් අධිකරණය විසින් කියනවා මේ දේපල විකුණලා හරි ඒ පුද්ගලයාගේ ණය ගෙවලා ඉතුරු කොටස දුවට ගන්න කියලා. ඔව්. හොඳයි. ඉතාමත් වැදගත් දේවල් පිළිබඳව තමයි වැඩසටහන ඇතුළත දිගටම අපි කතා බහ කරන්නේ. තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ තමයි සුපර් ඇනුවේෂන්. අපි දැන් ගොඩක් වෙලාවට මේ ව්‍යාපාර සම්බන්ධයෙන් කතා කරේ. හැබැයි සුපර් ඇනුවේෂන් ගැන කතා කරන්න ඕන. අපි ඒක ගැන කතා කරනවා මේ බ්‍රේක් එකෙන් පස්සේ. හොඳයි බ්‍රේක් එකට පස්සේ ඔයා නැවතත් සම්බන්ධ වෙද්දී Max Bistock ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් ඉරිදා උදෑසන 9 ඉඳන් 11 වෙනකම් මේ පැය දෙක වෙන් කරලා තියෙන්නේ ඔයාට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට තියෙන ප්‍රශ්න පිළිබඳව ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එක්ස්පර්ට් කෙනෙක් එක්ක කතා බහ කරන්න. ඉතින් අද දවසේ අපි කතා බහ කරමින් ඉන්නේ Truebridge Barristers and Solicitors කළමනාකාර අධ්‍යක්ෂිකා නීතිඥ නීෂා නන්දසේන සමග Legal Protection for Australian Businesses and Everyday Life කියන මාතෘකාව ඇතුලේ දෙවෙනි එපිසෝඩ් එක විදිහට අපි අද කතා බහ කරමින් ඉන්නේ estate matters and disputes කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් බොහෝ කරුණු කාරණා අපි කතා බහ කරා. දැන් කතා බහ කරන්න යන්නේ සුපර් ඇනුවේෂන් එකක් තියෙන කෙනෙකුට. එහෙමත් නැත්නම් සුපර් ඇනුවේෂන් එකක් සහ ඉන්ෂුරන්ස් පේ අවුට් එකක් තියෙන කෙනෙකුට කොහොමද estate matter එකක් බලපාන්නේ?
ඉන්ෂුර ඉස්සෙල්ලා අපි කතා කරමු සුපර් ඇනුවේෂන් ගැන. ඔව් ප්‍රශ්න අපි දෙකට කඩන් කතා කරමු. සුපර් ඇනුවේෂන් එක ඉස්සෙල්ලා කතා කරමු. සුපර් ඇනුවේෂන් එක අපි ගොඩක් ක්ලයන්ට්ස් අපි ළඟට ආවම අපි කියනවා නොමිනේට් කරන්න කියලා කෙනෙක්ව සුපර් එකට. හරි ඒකත් විල් එක ඇතුළෙම ලියන්න අපිට පුළුවන්. විල් එකේ ඇත්තටම විල් එකේ අපි සුපර් ඇනුවේෂන් මෙන්ෂන් කරාට කාටද කියලා මෙන්ෂන් කරන්නේ නැහැ. මොකද ගොඩ දෙනෙක් ගිහිල්ලා සුපර් එකේ ෆෝම් එකක් තියෙනවා. ඒකේ බෙනිෆිෂරි කෙනෙක්ව දාන්න පුළුවන්. නොමිනේට් කරන්න පුළුවන්. අපි කියනවා ගිහින් ඒක කරන්න කියලා. හරි තමයි. ඒක ලේසි. එයාව දැම්මහම නමුත් ඒ පුද්ගලයා මිය ගියාම අපි ඒගොල්ලන්ට ලියනවා. ලියුවාම ඒගොල්ලෝ අපිට කියනවා රයිට් මෙතන නොමිනේෂන් එකක් තියෙනවා. තියෙනකොට යාට තමයි දෙන්නේ ඔක්කොම විස්තර ටික එවන්න මේ ක්ලයන්ට්ගේ ෆෝම්ස් ගොඩාක් එවනවා. ඉතින් අපි ක්ලයන්ට්ස්ලා වාසම් කරලා ඒක ඒගොල්ලන්ට බාර දෙනවා. ඒගොල්ලන්ට කෙලින්ම එතනින්ම මුදල් දෙනවා. පේමන්ට් එක රිලීස් කරනවා. සුපර් ගැන කියන්න තියෙන්නේ ඒ ටික. ඊළඟට ඉන්ෂුරන්ස් ගැන කියන්න තියෙන්නේ අපිට ඇවිල්ලා එක්සෙකට කියනවා මෙයාට මේ වගේ ඩෙත් බෙනිෆිට්ස් තියෙනවා. හරි. එතකොට අපි ඒගොල්ලන්ට ලිව්වම ඒගොල්ලෝ සල්ලි රිලීස් කරනවා. ඒ කියන්නේ රිලීස් කරන්නේ ඒක එස්ටේට් එකට රිලීස් කරන්නේ. ඊළඟට ඒ විල් එකේ සඳහන් වුණත් නැතත් හරි ඒක එස්ටේට් එකට අපිට ගන්න කියන්නේ විල් එකේ කියන්න ඕනේ නැහැ මේක මට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා ඒව මේවා කියලා. අපි සම්පූර්ණ එස්ටේට් එකක් හැටියට සලකන්නේ. එතකොට අපිට ඒ පුද්ගලයාට තිබිච්ච ඕනම තැනකට රීච් කරන්න පුළුවන්. හරි. එතකොට ඉන්ෂුරන්ස් එකට ලිව්වහම ඒගොල්ලෝ කියනවා හරි මේක තමයි බ්‍රේක් ඩවුන් එක. මෙහෙම මේ තරම් මුදලක් ගෙවලා තිනවා මේ තරම් අපි ගෙවනවා. ඇත්තටම ලක්ෂ ගණන් හම්බ වෙනවා ඒ පොලිසිස් වලින්. එතකොට අපි ප්‍රෝබේට් බලපත්‍රය ඒවට තමයි වැදගත්. ඒගොල්ලෝ ඉල්ලනවා ෆෝම්ස් එක ප්‍රෝබේට් බලපත්‍රය අපිට ප්‍රොඩියුස් කරන්න. ඒකෙම විල් එකේ කොපීස් එහෙම යනවා. එතකොට ඒගොල්ලෝ එස්ටේට් එකට රිලීස් කරනවා. සාමාන්‍යයෙන් මේ මුදල් ඔක්කොම අපි ගෙන්න ගන්නවා අපේ ට්‍රස්ට් account එකට. right? ට්‍රස්ට් account එකට ගෙන්නගෙන අපි විල් එකට අනුකූලව distribution statement කියලා එකක් හදනවා. ඒකේ අපි පෙන්නනවා මේකේ විල් එකේ තියෙන නෝනාට මෙච්චරක් දෙන්න එහෙම කියලා. අපි ඒ කොහොම ගණන් පෙන්නනවා. ඩිස්ට්‍රිබියුෂන් එස්ටිමේට් එක ඇතුලේ ඒකේ පෙන්නනවා මේ දරුවට මෙහෙමයි කියලා. සමහර මේ ඒ කියන්නේ වැඩිහිටි ළමයින්ට අහිමි කරපු වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ පුතාට දෙන්න එපා ගෙදර මේ පොඩ්ඩක් විතරක් දෙන්න එහෙම කියලා. මොකද එයා රැකියාවක් කරන්නෙත් නෑ. නාස්ති කරලා තියෙනවා. ගැම්බ්ලින් ඇඩික්ෂන්ස් තියෙනවා. ඒ වගේ විල්ස් වල ලියලා තියෙනවා දෙමෝපියෝ නොදීපු අවස්ථා තියෙනවා. ඊළඟට දැන් ඒ විදිහට අපි ඩිස්ට්‍රිබියුෂන් එක හදලා අපි අරිනවා එක්සිකියුටර්ට රයිට් මෙහෙමයි විල් එකේ තියෙන්නේ මේ විදිහයි අපි හදලා තියෙන්නේ. අසං කරන්න කැමති නම් amendments තියෙනවා නම් අපිට දන්නවන්න. ඊට පස්සේ ආයෙක හොඳට බලලා amendments තියෙනවා නම් අපිට දන්නවා මේක මේ විදිහයි කියලා. එයා ඇත්තටම beneficiaries එක්ක සාකච්ඡා කරලා තමයි අපිට කියන්නේ. ඇත්තට එක්සිකියුටර්ටයි අපි අරින්නේ. අපිට වගකීම තියෙන එක්සිකියුටර්ට. ඒකයි මම හැම වෙලෙම කියන්නේ හොඳ එක්සිකියුටර් කෙනෙක් අපොයින්ට් කරන්න. ඥානයක් යම් බුද්ධියක් තියෙන කෙනෙක්. right අපිට වැදගත් මොකද lawyers එක්ක ඩීල් කරන්න පුළුවන් කෙනෙක්. කියන දේවල් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. හරි ඊළඟට එයාට එක දුන්නාම එයා කියනවා හරි කියලා. එයා සයින් කරලා එවුවාම අපි ට්‍රස්ට් account එකේ ඒ පුද්ගලයන්ට අරිනවා සල්ලි. ඒගොල්ලන්ගේ බැංක් මං කෝල් කරලා බැංක් accounts ඉල්ලලා කන්ෆර්ම් කරගෙන ඒගොල්ලන්ගේ accounts වලට දානවා ඒ සල්ලි. ඉඩම් විකුණන්න තියෙනවා නම් ඉඩම් විකුණනවා. ඒකත් අපිම කරනවා. තව එකක් මං කියන්න ඕනේ. එතකොට දැන් මේ ඉඩම් විකුණනවා වගේ දේවල් කරපුවාම ඒවට යම්කිසි මුදලක් වැය වෙනවනේ. එතකොට ඒකෙන් එන ඉන්කම් එකෙන් ඒ කොටස පිරිවැය අරගෙනද ඉතුරු මුදල අපි බෙදා දෙන්නේ අදාළ පාර්ශවයන්ට. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඔව් ඒක ඇත්තටම අපි දැන් lawyers හැටියට invoices සැරින් සැරේ issue කරනවා.
ඒ invoice number 1 2 කියලා එහෙම යනවා. එතකොට ඒ invoices වල සඳහන් වෙනවා අපි මොනවද කරේ. in detail lawyers දෙනවා. right මේ steps කරා. කළා කියලා ඒක executive will එකේම තියෙනවා executive ඒවා ගෙවිය යුතුයි කියන එක. ඒ කියන්නේ residuary estate කියනවා. ඔය estate එක නිකම්ම සම්පූර්ණ මුදල ගන්නේ නැහැ. ණය තියෙනවා නම් ණය ගෙවලා liabilities තියෙනවා නම් ඒව ගෙවලා right ඒව ඔක්කොම lawyers ගේ fee එකත් liability එකක් තමයි. lawyers නිකන් කරන්නේ නැහනේ. එතකොට lawyers ගේ fee එක funeral expenses සමහර වෙලාවට ඒ parlors වලින් අපිට එවනවා invoices. ඒගොල්ලෝ දැනගත්තාම එවනවා. ඊළඟට සමහර වෙලාවට අපි කියමු යා ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරලා ණය තියෙනවා. ඒකත් ඔය බැංකු වලින් එවනවා කෝල් කරලා මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ අපි කියනවා හරි ඔක්කොම ඩීටේල්ස් ටික එවන්න අපි වෙරිෆයි කරගන්න කියලා. ඒ වගේ ඒවා ගෙවන්න ඕනේ. ඒක එස්ටේට් එකෙන් තමයි යන්නේ. හරි ඉතුරු ඒවා තමයි බෙදෙන්නේ. ඔව්. තව එකක් ළඟකදී මට සිද්ධ වුණා තාත්තා කිසිම සම්බන්ධකමක් පවත්වලා නැහැ දරුවෙක් එක්ක. ඒ දරුවාගේ විස්තර හොයාගන්න මට සිද්ධ වුණා. කියන්නේ දරුවා දන්නේ නැහැ තාත්තා ලියලා තියනවා කියලා යම් දෙයක් එයාට. පස්සේ බොහොම අමාරුවෙන් මං එයාව හොයාගත්තා. සමහරවිට අපිට හොයාගන්න බැරි වුණාම අපි විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයෝ පාවිච්චි කරනවා ඒ සම්බන්ධයෙන් ඉන්වෙස්ටිගේටර්ස් වගේ කට්ටිය. රාස් පොලිසිය. ඔව්. රාස් පොලිසිය. ඉතින් ඒගොල්ලන්ව පාවිච්චි කරලා මේ අපි ඉතින් ඒ පුද්ගලයාට මං කතා කරලා ඒගොල්ලන්ගේ බැංකු ගෙනුම් අරගෙන එයාලට විශාල මුදලක් දීලා තිනවා. ඒ වගේම සමහරු අල්ලපු ගෙදර එක්කෙනාට ලියලා තියෙනවා. එයා දන්නේ නැහැ. ආනේ මට ලියලා ඒ වගේ සුන්දර අවස්ථා තියෙනවා. අපි කතා කරාම ඒගොල්ලෝ ඇත්තටම පුදුම වෙනවා. හොඳයි. නීෂා දැන් අපි පැය දෙකකට ආසන්න වේලාවක් මේ මාතෘකාව සම්බන්ධයෙන් කතා බහ කරා. අපිට තවත් ඉතුරු වෙලා තියෙන මිනිත්තු කිහිපයක් පමණයි. ඒ නිසා මම හිතුවා දැන් මේ මිනිත්තු කිහිපය ඇතුළත දැනගන්න කැමතියි කියලා විශේෂයෙන්ම පවුලකට හෝ කෙනෙකුට මේ සම්බන්ධයෙන් අද දවසේ අපි කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් ලීගල් ඇඩ්වයිස් එකක් ගන්න අවශ්‍ය නම් කොයි කාලයකදී වගේදීද ඒක කරන්න ඕන? මොන අවස්ථාවේදීද කරන්න ඕන? මිය ගියාට පසුවද කෙනෙක්? ඔව් මිය ගියාට පසුව කොයි වගේ අවස්ථාවකදීද පටන් අරගන්න ඕන? පටන් අරගන්න ඇත්තටම මේ ඩෙත් සර්ටිෆිකේට් එක ලැබිච්ච ගමන් නීතිඥවරයෙක් හම්බ වෙන්න විල් එක හොයාගන්න. හරි ඔරිජිනල් විල් එක නැත්තම් ෆෝටෝ කොපි එකක් තියෙනවා නම් ඒක හරි අරගෙන යන්න. එතකොට lawyers තීරණය කරයි මේක ඔරිජිනල් විල් එක අපි කියමු හොයාගන්නම බෑ කියලා. එතකොට අපිට සිද්ධ වෙනවා ඇඩ්වර්ටයිස් කරන්න මේ පුද්ගලයාට විල් එකක් තිබුණා නම් ඔරිජිනල් විල් එක අපිට ඉදිරිපත් කරන්න කියලා අපි සෑහෙන කාලයක් ඒකට දෙනවා. ඇත්තටම මාස 3ක් ඇතුළත ඒ process එක පටන් ගන්න තමයි ගත්තොත් තමයි හොඳ. අපි කෙනෙක්ට කියන්න පුළුවන් ඒක මිය ගියාම කොහොම හරි උනන්දුවෙන් ඒ කටයුතු කරන්න lawyers හම්බ වෙලා කියලා. දැන් මේ වැඩසටහන අහගෙන ඉන්න කෙනෙකුට මේ වගේ ගැටලුවක් තියෙනවා නම් සමහරලාට හිතෙන්න පුළුවන් ආනේ නීෂා හොඳට මේ සම්බන්ධයෙන් අපිට පැහැදිලි කිරීමක් කරා. නීෂා මේ සම්බන්ධයෙන් දන්නවා. නීෂාව කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ අයට අපි කියමු දැන් නීෂාව කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන්. මම මේ කියන්නේ මේ wills and estate matters වලට විතරක් නෙමෙයි ඕනම නීතිමය උපදේශක් ලබා ගන්න අවශ්‍ය නම් නීෂාට පුළුවන් එයාට උදව් කරන්න. ඔව් මට මගේ දුරකථන අංකයට කතා කළා නම් හරි 042 3 455 9යි 1. අපි නැවත වතාවක් සඳහන් කරමු. 042 3 4 5 9යි 1. 0423 045 591. හරි. හොඳයි ඔන්න ඔය කියන දුරකථන අංකයෙන් ඔයාලට පුළුවන් නීෂව සම්බන්ධ කරගන්න මොනවා හරි නීති උපදේශයක් ලබා ගන්න අවශ්‍ය නම් නැවත වතාවක් මතක් කරන්නම් 0423 045 591
කියන දුරකථන අංකය ඔස්සේ ඔයාලට පුළුවන් නීෂා නන්දසේනව සම්බන්ධ කරගන්න True Bridge Barristers and Solicitors හි කළමනාකාර අධ්‍යක්ෂකවරිය. නීෂා දැන් අපි ලබන සතියේ තවත් සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව තමයි කතා බහ කරන්න ඉන්නේ. ඉතින් අද දවසේ මේ ආකාරයට මේ මාතෘකාව පිළිබඳව කතා බහ කරලා අපිට අවසන් කරන්න සිද්ධ වෙනවා. මොකද දැන් අපි පැය දෙකකට ආසන්න කාලයක් කතා බහ කරා. අපිට තවත් ඉතුරුලා තියෙන මිනිත්තු කිහිපයක් පමණයි. අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි මැක්ස් සූර්යාභිෂේකයේ අවුරුදු උළෙලට නීෂා එනවා. දැන් කෙනෙකුට නීති උපදෙසක් ලබා ගන්න අවශ්‍ය නම් එදාට ඇවිල්ලා නීෂාව හම්බ වෙලා උපදෙස් ලබා ගන්න පුළුවන්ද? එදාට මාත් එක්ක කතා කරන්න පුළුවන්. උපදෙස් දෙන්න නම් ඔෆිෂියල් විදිහට කාර්යාලයට පැමිණිලා මම අපොයින්ට්මන්ට් එකක් දෙන්නම්. ඇවිල්ලා අපි සාකච්ඡා කරමු. මොකක්ද ඔයගලන්ගේ ගැටලුව කියලා කතා කරමු. ඔව් එදාට True Bridge Barristers and Solicitors ස්ටෝල් එකට ගියොතින් තවත් පුංචි දෙයක රස විඳින්නත් අවස්ථාව ලැබෙනවා ඔයාට. ඒක නිසා අමතක කරන්න එපා. මාර්තු 22 වෙනිදා මැක්ස් සූර්යාභිෂේකයේ අවුරුදු උළෙලෙදී ඔයාට පුළුවන් නීෂාව හම්බ වෙලා අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කොහොමද? ඒ කරුණු කාරණා සම්බන්ධයෙන් කතා බහ කරන්න. හොඳයි. එහෙනම් මෙතෙන් අද දවසට මේ විදිහට සමු අරගෙන යන්න කාලය ඇවිල්ලා තියෙනවා. අපි ලබන සතියේ කතා බහ කරන්න සූදානමින් ඉන්නේ අපේ එපිසෝඩ් 3 එක යටතේ purchasing and selling property in Australia කියන මාතෘකාව පිළිබඳව. ඉතාමත් වැදගත් සබ් ටොපික් එකක් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මොකද විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට තියෙන ඕනම ආකාරයක ප්‍රොපර්ටි එකක් විකුණද්දී මිලදී ගැනීමේදී කොයි විදියටද මේ නීතිමය කටයුතු හරියාකාරව සිද්ධ කරගන්න ඕන කියන මාතෘකාව පිළිබඳව තමයි අපි ගැඹුරින් කතා බහ කරන්න සූදානම්ෙන් ඉන්නේ ලබන සතියේ. එහෙනම් ඉතින් මේ මතක් කිරීමත් එක්ක අද දවසට සමු අරගෙන යනවා. වෙනද වගේම මේ පැය දෙක පුරාවටම අපිත් එක්ක හිටියා Beyond Accountants. මේ මතක් කිරීමත් කරන්න අවශ්‍යයි. ඉතින් ලබන සතියේ ඉරිදා උදෑසන 9 වෙද්දි මම එනවා ඔයාගේ ගෙදරට purchasing and selling property in Australia කියන සබ් ටොපික් එක පිළිබඳව BizTalk තුලින් කතා කරන්න. වෙනද වගේම කියනවා එන සතියේ සැහැල්ලුවෙන් ඉන්න සතුටින් ඉන්න දිගටම Max Radio අහන්න. මම ගිහින් එන්නම්. මම අමිල.